අද අපේ රටේ බිහි වී තිබෙන පාලනය ජනතා විමුක්ති පෙරමුණ පාලනය රටේ ලක්ෂ 220ටම ඔප්පු කරලා හමාරයි බොරුවෙන් රජවුණු පාලනයක් ජනතාව රවට්ටපු ජනතාව අන්දවපු පොදු ජනතාව මංමුලා කරපු තරඟෙට පොරොන්දු කඩ කරන ජනතාව කෙලසන ජන ජීවිත විනාශ කරන රාජ්‍ය පාලනයක් ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව නිර්මාණය කළා තිබෙනවා. අද බලන්න මේ කෘෂිකාර්මික බල ප්‍රදේශයේ කුඹුරු වැඩ පටන් අරගෙන තවම පොහොර සහනාධාර අර්බුදල් ටික දීලා නැහැ. තවම වගා හානිය වෙනුවෙන් පෞගිය කාලේ ගම් වතුර හානිය නිසා ඒ විපතටපත් වුණු පවුල් වලට වගා හානි වන්දි ටික ගෙවලා නැහැ. අලිමිනිස් ගැටුම තුලින් විපතටපත් වුණු ජනතාවගේ වගා හානිය, දේපල හානිය, ජීවිත හානිය කිසිම විසඳුමක් නැහැ. කිසිම උත්තරයක් නැහැ. කිසිම සහනයක් නැහැ. ඒ ඔක්කොම මදිවට අපිට ආරංචි මෙදාපාර පෝර මිලක් ඉහළ යනවා. මෙවන් තත්වයක් තුල ගොවියා දිනවනවා, ගොවියව රැක ගන්නවා, ගොවියව ආරක්ෂා කරනවා, ගොවි ජනතාවට දෙවිවරුන් හැටියට සලකනවා. මෙහෙම කියපු මාලිමාව, මෙහෙම කියපු ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ සමස්ත ගොවි ජනතාව විනාශ කරන ප්‍රතිපත්තියක්, පොරොන්දු කඩ කරන ප්‍රතිපත්තියක්, කියපු දේ නොකරන ප්‍රතිපත්තියක්, කොටින්ම කිව්වොත් පච දේශපාලනය තුලින් අද අනාථ කරලා තිබෙන්නේ. ගොවියා නෙවෙයි අද රජ වෙලා තියෙන්නේ. පච දේශපාලඥයෝ රජ වෙලා. අලුත් අවුරුද්ද සුබ වෙලා තිබෙන්නේ පොදු ජනතාවට නෙවෙයි. පචෙන් ටොම් පචෙන් රාජ්‍ය බලය ලබාගත්තු පච කණ්ඩායම, බොරු කියපු කණ්ඩායම, රවට්ටපු කණ්ඩායම. අද බලන්න බඩු මිල දිහා. ජනතාවට ජීවත් වෙන්නට බෑ. අහස උසට බඩු මිල නැගලා පොදු ජනතාවට කර කියා ගන්න දෙයක් නැහැ. අන්තසරණ භාවයට පත් වෙලා එදිනෙදා වේල්තුණු පිරිමහ ගන්නට බෑ. පාසල් දරුවන්ගේ පාසල් උපකරණ වලටත් වැට් එක ගන්න. අත්‍යවශ්‍ය ආහාර පාන වලටත් වැට් එක ගන්න. සහල් හිඟයක් තියෙනවා. සම්බා හිඟයක් තියෙනවා. කීරි සම්බා හිඟයක් තියෙනවා. හාල් මිල අහස උසට නැගලා කිරිපිටි මිල ඉහළ ගිහිල්ලා කොටින්ම කිව්වොත් ජනතාවට අවශ්‍ය පොල් ගෙඩියවත් දරාගත හැකි මිලකට ලබා දෙන්න බැරි ආණ්ඩුවක් මේ තියෙන්නේ. රටේ ජනතාවගේ ලුණු අවශ්‍යතාවයවත් සපුරාලන්නට බැරි ආණ්ඩුවක් මේ තියෙන්නේ. රටට ලුණු ටික සපයන්නට බැරි, පොල් ටික සපයන්නට බැරි, සහල් ටික ලබා දෙන්නට බැරි, කිරිපිටි ටික ලබා දෙන්නට බැරි, මිනිස්සුන්ට දරාගත හැකි මිලකට මේවා ලබා ගන්නට ඒ පරිසරය නිර්මාණය කරන්නට බැරි රජය දැන් කියනවා සභාවේ බලය අපිට ලැබුණේ නැත්නම්
අපි ප්‍රතිපාදන වෙන් කරන්නේ නැහැ කියලා. ඔන්න දිනන්න හදන ඊළඟ පචය. අපි ඔබට පොරොන්දු වෙනවා නියත වශයෙන්ම මෙදාපාර මේ රටේ ලක්ෂ 220ක් ජනතාව මේ පච ආණ්ඩුවට පච රජයට රතු එළියක් දැල්වලා පළාත් පාලන මැතිවරණයේදී අති විශිෂ්ට ජයග්‍රහණයක් සමගි ජන බලවේගයට ලබා දෙන්නට රටේ ජනතාව සූදානම් කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. බොරුවට, ඇන්දවීමට, මුලාවට, මුසාවට දිගින් දිගටම ගහන මේ ටොම්පච දේශපාලනයට ආයුෂ නැහැ. පිළිගැනීමකුත් නැහැ. ආත්මයකුත් නැහැ. අපි අහන්න කැමති ඔබගෙන් මතකද 9000 විදුලි බිල 6000 කරනවා කිව්වා. 3000 බිල 2000 කරනවා කිව්වා. බලයට ආපු හැටි කරේ මොකක්ද? මාස 6කට විදුලි බිල වෙනස් කරන්න නැහැ කිව්වා. නමුත් මේ රටේ ජනතාව මහජන උපයෝගීතා කොමිසමට ගිහිල්ලා මහා දැඩි ලෙස තමන්ගේ යෝජනා චෝදනා විවේචන තර්ක ඉදිරිපත් කරපු නිසා උපයෝගීතා කොමිසම නියෝගයක් දුන්නා. සාමාන්‍ය වශයෙන් ගත්තොත් 120ක් විදුලි බිල අඩු කරන්න. හැබැයි මේ පච ආණ්ඩුවට මම කියන්න කැමතියි පොරොන්දුණු ආකාරයට තවත් 113ක අඩුවීමක් ඔබ විසින් සිදු කළ යුතුව තිබෙනවා. මොකද පොරොන්දුනේ 133ක අඩුවීමක් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්නට ඕන. වරායේ ගොඩ බානකොට තෙල් මිල එක මිලක්, ජනතාවට අලෙවි කරනකොට තව මිලක්. එහෙම වෙන්න බෑ. මෙතන දූෂණය, වංචාව, හොරකම, නිලධාරීන්ගේ කොමිස් මුදල, ඇමතිගේ කොමිස් මුදල ඔක්කොම තියෙන නිසා තමයි, අනවශ්‍ය බදු ගහන නිසා තමයි තෙල් මිල මෙච්චර ඉහළට ගිහිල්ලා තියෙන්නේ. අපි ආපු හැටියේ එක පෑන් පාරෙන් වරායේ ගොඩ බාන මිලටම තෙල් ටික දෙනවයි කොරටේ ජනතාවට. දුන්නද? ලැබුණද? මම අහන්න කැමති ලක්ෂ 220ක් ජනතාව තව දුරටත් මේ ටොම්පච දේශපාලනය, මේ පචකාර දේශපාලනයට ජනතාව නොමග යවන, ජනතාවට බොරු කරන, ජනතාව රවට්ටවන මේ පච ආණ්ඩුවට ඉදිරියට යන්න ඉඩ තබනවද? එසේ නොමැතිව මේ රටේ හැරවුම් ලක්ෂ්‍ය නිර්මාණය කරන්නට සමගි ජන බලවේගය අපි පක්ෂයක් හැටියට දුරකථන ලාංඡනයෙන් මැතිවරණ 3කටයි මුහුණ දීලා තියෙන්නේ. අපි බිහි වුණේ අවුරුදු 5කුත් මාස 3කට පෙර. අපිට පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, මන්ත්‍රීවරියන් දුරකථන ලාංඡනයෙන් නැහැ. මේ තමයි පළවෙනි වතාවට අපි මේ මැතිවරණයට මේ ජයග්‍රාහී ගමන ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාටම මම ඉල්ලීමක් කරනවා, එක්සත්ව මේ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කරන්නට ඔබගේ හයිය, ඔබගේ ශක්තිය, ඔබගේ ආශිර්වාදය ලබා දෙන්නට, ඔබගේ වරම ලබා දෙන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා.